කොහොමද පුතේ වැඩ කටයුතු මේ දවස්වල? හ්ම් හොඳයි සර්. හොඳයි නේද? හරි අපි පාඩම් පටන් ගමු. අයිත් අය එයි නේද? හොඳයි පුතේ. අද මම ඔයාලට කියලා දෙන්නේ ඉතාමත්ම වටිනා කාරණාවක්. මේක ගොඩක් වටිනවා. විශේෂයෙන්ම ඔයාලට කිව්වන්නේ 9 වසරෙන් ඔයාලට 9 ශ්‍රේණියේදී මේ O level කරන්න ඕනේ කියලා. අන්න එහෙනම් පුතේ ඔයාට මේක හරිම වැදගත්. හ්ම් හරි. මේ අද කියලා දෙන්නේ පුතේ මේ ක්‍රියා ගැන. දැන් අපි ක්‍රියා කරනවා කියන්නේ අපි වැඩ කරනවානේ. අපි මොකක් හරි දෙයක් කරනවා. දැන් ඔයා ඉගෙන ගන්නවා නේ. සෙල්ලම් කරනවා, නිදිය ගන්නවා, ඇවිදිනවා නේ. වතුර බොනවා, කනවා බොනවා. කරන දේවල් ගොඩක් තියෙනවානේ පුතේ. දැන් අපි නැකිට වෙලා ඉඳලම වැඩ කරනවානේ. කරනවානේ. අපි ගොඩාක් වැඩ කරනවා. හරි. අපි නිදිය ගත්තාට පස්සේ වැඩ කරන්නේ නැද්ද? අපි දන්නෙත් නෑ ඒ වුණාට අපි වැඩ කරනවා පුතේ. දන්නේ නෑ. හුස්ම ගන්නවානේ. නේ? අපි දන්නේ නැතුණත් හුස්ම ගන්නවා. එහෙමනම් අපි මේ කරන දේවල් වලට තමයි මේ ක්‍රියා කියලා කියන්නේ. ක්‍රියා කරනවා. වැඩ කරනවා. එතකොට මිනිස් මොළය සම්බන්ධ කරගෙන කරන ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලැබේ. ප්‍රධාන කොටස් දෙකයි. එහෙනම් එක කොටසකට අපි කියනවා සවිඥානික ක්‍රියා, අනිත් කොටසට අපි කියනවා අවිඥානික ක්‍රියා. හරි සරලයි පුතේ මේක. මේක දැනගන්න ඕන විද්‍යාඥයෙක් වෙන්න අවශ්‍ය නම් හොඳේ. අපිට මේ ක්‍රියා දෙකම වැදගත්. දෙකම වැදගත් පුතේ. දෙකම කරන්නත් ඕන. මොනවද අවිඥානික ක්‍රියා කියන්නේ? මොනවද සවිඥානික ක්‍රියා කියන්නේ? හරි වචන දෙක පොඩ්ඩක් එක සැරයක් කියමුකෝ බලන්න. දැන් ඔයාලට පුරුදු නෑ මේ වචනේ මේ සිංහලෙන් දාලා තියෙන මට ඉංග්‍රීසි වචන දෙකක් පස්සේ හොයලා දෙන්න. හරි වචන දෙක කියන්නකෝ පුතේ. අවිඥානික ක්‍රියා, අවිඥානික ක්‍රියා. හරි. එහෙමනම් මගේ අරුණාලු ගණිත වැඩසටහනට එන්නම ඕන පුතේ මේවා ඉගෙන ගන්න වෙනවත් ඔයාලට මේවා ලැබෙන්නේ නැහැ. හැමදාම ඉස්කෝලේ ගියත් මේ වචන දෙකවත් ඔයාලට අහන්න ලැබෙන්නේ නැහැ පුතේ. හරි. හරිම සරලයි. පුතේ සවිඥානික ක්‍රියාවක් කියලා කියන්නේ ඒ ක්‍රියාව සිදු වෙන වෙලාවේදී අපි ඒ පිළිබඳව දැනුවත්ව ඉන්නවා. ඒ කියන්නේ දැනුවත් මොලේ මැදිහත් වීම තියෙනවා. අපි දන්නවා මේ දැන් මේ ක්‍රියාව වෙනවයි කියලා. අපි ඒ වගේ ඒවාට කියනවා සවිඥානික ක්‍රියා. උදාහරණයක් විදියට දැන් ඔයා පොත් පාඩම් කරනවා. ඔයා දන්නේ නැද්ද පාඩම් කරනවා කියලා? ඔයා දන්නවා. දැනගෙන තමයි කරන්නේ. මේ දන්නවා මම පාඩම් කරනවා. මේක සවිඥානික ක්‍රියාවක්. ඔයා බත් කනවා. බත් කනවනේ පුතේ ඔයා. කෑම ලස්සනට පියාණේ තියෙනවා. වෑංජන දාලා අනාගෙන ලස්සනට කනවනේ. සවිඥානික ක්‍රියාවක්. ඇයි ඔයා දැනුවත් මේක? ඒක සිදුවෙන වෙලාවේදී ඔයා දැනුවත්. යාළු කට්ටියක් පිටේනේ සෙල්ලම් කරනවා. ඔයා පැත්තකට බලාගෙන ඉන්නවා. මොකද කරන්නේ? මම මේ සෙල්ලම් කරනවා බලාගෙන ඉන්නවා. අහනකොට කියනවා පුතේ. මොකද කරන්නේ? මම මේ සෙල්ලම් කරන හැටි බලාගෙන ඉන්නවා. සවිඥානික ක්‍රියාව. පැහැදිලිද? මයික් එක ඔන් කරලා තියාගන්න පුතේ දිගටම. පැහැදිලිද? පැහැදිලි සර්. හොඳයි. එහෙනම් හරි සරලයිනේ පුතේ. මොකද්ද දැන් ඔයා කරන්න කියලා අහුවම අපි කියන්නේ? ඒ කියන්නේ පුතේ Taman දන්න දේ කරන දේ තමයි කියන්නේ. ඒකට කියන සවිඥානික ක්‍රියා. දැන් යාළුවෝ සෙල්ලම් කරන පිට්ටනියේ. ඔයා බලාගෙන ඉන්නවා. මොකද්ද ඔයා කරන්නේ? මම මේ හුස්ම ගන්නවා. එහෙම කියනවද? එහෙම කියන්නේ නැහනේ. මේ හුස්ම ගන්න නැද්ද ඒ වෙලාවේ? හුස්ම ගන්නවනේ ඔයා. හැබැයි හුස්ම ගන්නවා කියන ක්‍රියාව මේ මොහොතේදී ඔයාගේ මොළය මැදිහත් වෙලා කරනවා. හැබැයි ඒක ඔයා දැනුවත් නැහැ. දැනුවත් මනසේ මැදිහත් වීමක් නැතුව කරන ක්‍රියාවක් පුතේ. ඒක ඔයා කරනවා. හැබැයි ඒක ඔයාගේ දැනුවත්භාවයෙන් තොරව කරන එකක්. අපි ඒ වගේ ක්‍රියාවලට කියනවා අවිඥානික ක්‍රියා. දැන් ඔයා නිදි ගත්තට පස්සේ හුස්ම ගන්න නැද්ද? හොඳටම දන්නවනේ පුතේ හුස්ම ගන්න නැහැ කියලා.
හුස්ම ගත්තේ නැතොත් මොකද වෙන්නේ? මේ මැරෙයි. හුස්ම ගන්න නැතොත් එහෙම. එහෙනම් නින්දෙදි හුස්ම ගන්න ක්‍රියාව පුතේ අවිඥානික ක්‍රියාවක්. හොඳම අවිඥානික ක්‍රියාවට තමයි ඔය නින්දෙදි හුස්ම ගන්නවා කියන එක. හ්ම්. ඒක තමයි රියල් අවිඥානික ක්‍රියාව. දැනුවත් මනසේ මැදිහත් වීමක් ඇත්තෙම නැත්නම් ඕක හැම නින්දදි ගන්න හුස්ම දැනුත් ගන්නවනේ පුතේ. අපි වැඩ කරන වෙලාවේ වෙන වැඩක් කරන වෙලාවේ අපි හුස්ම ගන්නවා. ඒක අර නින්දෙදි ගන්නවා වගේම තමයි. නින්දෙදිත් අපි දන්නේ නැහැ. නිකන් වැඩ කර ඉන්න වෙලාවේදී වැඩ කර ඉන්න වෙලාවේදී පොත් පාඩම් කර වෙලාවේදී හුස්ම ගන්න එක අපි දන්නේ නැහැ පුතේ. නමුත් ඒක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ක්‍රියාවලට අපි කියනවා අවිඥානික ක්‍රියා. එහෙනම් ක්‍රියා ප්‍රධාන කොටස් දෙකයි. එකක් සවිඥානික ක්‍රියා, අනිත් එක අවිඥානික ක්‍රියා. දැන් ඔයාලට උදේ ඇස්සිමිදී ඔන්නම් මේ මිනිස් ක්‍රියාකාරීත්වය, මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය කෙසේද කියලා ඕන්නම් ලස්සන ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් සවිඥානික ක්‍රියා, අනිත් එක අවිඥානික ක්‍රියා. මොනවද සවිඥානික ක්‍රියා කියන්නේ? මොනවද අවිඥානික ක්‍රියා කියන්නේ? දැන් ඔයා දන්නවා. දැනුවත් මනසේ මැදිහත් වීම තියෙනවා නම් අපි දැනගෙන නම් කරන්නේ, අපි දන්නවා නම් ඒ ක්‍රියාව ගැන, අපි ඒකට කියනවා සවිඥානික ක්‍රියා කියලා. තවත් ක්‍රියාවන් සිදු වෙනවා අපි දන්නේ නැහැ. ඒවට කියනවා අවිඥානික ක්‍රියා කියලා. හිතන්නකෝ මෙහෙම ඔන්න පාරේ ඇවිදගෙන යනවා. මොහොම යනකොට ගිනි අඟුරක් කකුලට පෑගෙනවා. එකපාර ඔයා දන්නේ නැහැ. ඔයා ඉස්සරහා බලන්න යන්නේ. ගිනි අඟුරක් කකුලට පෑගෙනවා. මොකද කරන්නේ පුතේ වෙලාවට? දැන් අවිඥානික ක්‍රියාවක් සිද්ධ වෙනවා. අවිඥානික ක්‍රියාවක්. මොකද්ද සිද්ධ වෙන අවිඥානික ක්‍රියාව? ක්ෂණිකවම වෙනවා. ගිනි අඟුර පෑගෙනකොටම පාගගෙන යනවද යට නෑ. මොකද වෙන්නේ පුතේ? මොකද වෙන්නේ? අවිඥානික ක්‍රියාව. කකුල පිච්චෙන. කකුල පිච්චෙනවා තමයි. පෑගෙනකොට කකුල පිච්චෙනකොට එහෙමම පුච්චගෙන යනවද? කකුල තියෙනවද? නෑ. යන්තම් පොඩ්ඩක් පෑගෙනකොටම අර ගිනි අඟුරේ යන්තම් ගෑවෙනකොටම මොකද වෙන්නේ? එක පාට කකුල ඇදලා ගන්න නැද්ද? ගන්නවා. ඒක පුතේ අවිඥානික ක්‍රියාවක්. අපේ ශරීරය ආරක්ෂා කර ගැනීම උදෙසා මොළය විසින් විවිධ අවිඥානික ක්‍රියා පවත්වාගෙන යනවා. ඒ ගිනි අඟුරක් පෑගෙනකොට කකුල එකපාරට ඇදලා ගන්න පුතේ අවිඥානික ක්‍රියාවක්. හිතන්නකෝ වාගේ ඇහැට රොඩක් වැටෙනවා. මොකක් හරි පොඩු කෑල්ලක් ගහක කොළ පොඩි කෑල්ලක් ඇහැට වැටෙනකොටම ඇහි ගෑවෙනකොටම පුතේ ඇහැ ටක් ගාලා පිය වෙනවනේ. හරි. එකපාරට ඇහැ තුලට යන්නේ නැහැ. ෂණිකව ඇහැ පියවනවා. මොකද්ද? මොළයේ තමයි සිග්නල් එක දෙන්න ඔන්න කොළ කෑල්ලක් වැටෙන්න හදන ටක් ගාලා පිය ගන්න කියලා. අවිඥානික ක්‍රියාවක් විදිහට ඒක සිද්ධ වෙන්නේ. අපි දැනුවත් නැහැ. හිතන්නකො මෙහෙම අපි දැන් ඇවිදිනවා. පාරේ ඇවිදගෙන යනවා. අපි දැන් වටපිට බල යනකොට අපි කකුල් තියෙන හැටි අපි දැනගෙන යනවද? අපි දැන් ඔන්න කකුල් දෙක තියෙනවා කියලා අපි දැනුවත්ද කකුල් තියන්නේ ඉස්සරහට ඇවිදගෙන යන්නේ දැනුවත්ද? නෑ. අපි ඇවිදගෙන යනවා. වටපිට බල ඇවිදගෙන යනවා. එහෙනම් මේ ඇවිදනවා කියන්නේ පුතේ මොනම ක්‍රියාවක්ද? අවිඥානික ක්‍රියාවක්. දැනුවත් මනසේ මැදිහත් වීමෙන් කරන එකක් නෙවෙයි. දැන් අපි ඇවිදගෙන යනවා. ඒවා අවිඥානික ක්‍රියා. ඒ සාමාන්‍ය ඇවිදීම කියන්නේ අවිඥානික ක්‍රියා. එතකොට මේ අවිඥානික ක්‍රියාත් අවශ්‍ය නම් සවිඥානික විදිහට කරන්න පුළුවන්. ඒවා අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. සමහර ඒවා කන්ට්‍රෝල් කරන්න පුළුවන්, සමහර ඒවා බෑ. උදාහරණයක් විදිහට හුස්ම ඉහළ පහළ වෙන එක. හුස්ම ගන්නවා පිට කරනවා කියන්නේ අවිඥානික ක්‍රියාවක්නේ. දැන් ඒක අපිට සවිඥානික ක්‍රියාවක් විදිහට කරන්නත් පුළුවන්. අපි පැත්තකට ගිහිල්ලා S2ක් තියාගෙන හිමීසරේ බලනවා මේ අවිඥානික ක්‍රියාව සවිඥානික විදිහට කරන්න. අන්න එහෙම කරනවට අපි කියනවා ඒක මෙඩිටේෂන් කියලා. භාවනා කරනවා කියලා අපි ඔකට කියන්නේ. ඇවිදින එක මේ අවිඥානික ක්‍රියාවක්නේ. මේක තමයි සවිඥානික විදිහට කරනවා. අපි හොඳට කකුල යන හැටි බලනවා. කකුල ඔන්න එහෙම තිබ්බා. ඔන්න ඊළඟ කොළ ඉස්සුවා. හොඳට දැනුවත් මනසේ මැදිහත් වීමින් කරනවා. එහෙනම් එහෙම කරනවා නම් ඒක අවිඥානික ක්‍රියාවක් සවිඥානික විදිහට කරනකොට අපි ඒකට විශේෂ නමක් දෙනවා භාවනා කරනවා කියලා තමයි කියන්නේ. මෙඩිටේෂන් ඉංග්‍රීසියෙන් කියන්නේ. එතකොට ඒක පුතේ මේ සාමාන්‍ය ජීවිතයට අදාළ නෑ. ඒක මේ විශේෂ අවස්ථාවක්. ඒක
විශේෂ දෙයක් ඒක. හ්ම්. එතකොට ඒක මේ එදිනදා ජීවිතයේදී අපි කරන්නේ නැහැ. අපිට ඕනම් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අපි රිලැක්ස් වෙන්න නිකන් නිදහස් වෙන්න පොඩ්ඩක් මහන්සිය නිවා ගන්න අපිට පුළුවන් පැත්තකට වෙලා ඔය ගොඩක් මහන්සි නම් භාවනා මේ මෙඩිටේෂන් එකක් කරන්න පුළුවන් ඈ ඊටමත් සැහැල්ලුවෙන් නිතර ඒව කරන්න අවශ්‍යත් නැහැ මොකද අපිට එහෙම කරන්න ඕනේ නැහැ ඒක එහෙම කරනවා නම් ඒක වෙනමම වැඩක් පුතේ ඒක මේ වෙනම පැත්තක් ඒ ගැන ඉගෙන ගන්න ළමයි අනවශ්‍ය විදිහට ඒව කරන්න යන්න ඕනේ නැහැ හරිද අනවශ්‍ය විදිහට ඒව කරන්නේ නැහැ ඉගෙන ගන්න ළමයි එතකොට දැන් අර මැක්ස් ස්පීඩ් එකකින් ගණන් හදනවා කියලා මං කිව්වේ එතකොට දැන් මම ඔයගලන්ට කිව්වානේ 7යි 5යි දුන්නාම මෙහෙම ඇඟිලි ගණන් කරලා උත්තරේ 12යි කියලා ගන්නවා. ඒතර ඒක මොන ක්‍රියාවක්ද? ඇඟිලි ගණන් කරලා උත්තරේ ගන්නවනේ 12යි කියලා 7යි 5යි එකතු කරාම ඒක ඇවිදින්න පුතේ දැනුවත් මනසේ මැදිහත් වෙමින් කරන ක්‍රියාවක්. ඒකට කියනවා අපි සවිඥානික ක්‍රියාවක් කියලා. හරිද පැහැදිලිද? ඇයි දැනගෙනනේ කරන්නේ. එයා දන්නවනේ මේ 7යි 5යි එකතු කරනවා කියලා. දැන් එකතු කරලා ඔන්න ගත්තා. සවිඥානික ක්‍රියාවක් නේද? ඔව් සර්. හැබැයි මං වගේ ඇහුවා පුතේ 5යි 5යි කීයද? 10යි. එක පාටම කියනවා. හරිද? මුකුත් නෑ එක පාටම කියනවා. ඒතකොට ඒක එකතු කරේ නෑ. නිකම්ම කිව්වා. ඒතකොට ඒක මොන ක්‍රියාවක්ද? නිකම්ම කිව්වා. අනකොටම කිව්වා. ඒක අවිඥානික ක්‍රියාවක්. ඇයි? ඔයා 5යි 5යි කියන ප්‍රශ්නය අහනවා තමයි. ඒ ගැන දැනුවත් තමයි. හැබැයි ප්‍රශ්නෙට උත්තරේ ගන්න අවස්ථාව ගත්තොත් හදලා නෙවෙයි පුතේ කියන්නේ 5යි 5යි 10යි. අවිඥානික ක්‍රියාවක්. ඒක පුතේ දැනුවත් මනසේ මැදිහත් වීමෙන් කරන ක්‍රියාවක් නෙවෙයි. එකපාරටම උත්තරේ දෙනවා අවිඥානික ක්‍රියාවක්. හැබැයි ඒක ඉස්සර තිබුණේ සවිඥානික ක්‍රියාවක් විදිහට. දැන් ඒක අවිඥානික ක්‍රියාවක් බවට පත් වෙලා. හිතන්නකෝ ඔයා අකුරු ලියාගෙන යනවා වචනයක් ලියාගෙන යනවා යනකොට යන්න ලියන්නේ කොහොමද කියලා හිතා කල්පනා කර හැඩ කර ලියනවද එක මාට්ටම යන්න ලියනවද යන්න ලියන හැටි හිතන්නේ නෑනේ පුතේ රචනය ලියනවා නිසා නේද රචනය ලියාගෙන යනකොට යන්න ලියන හැටි හිතනවද මා ලියන හැටි හිතනවද මා යන්න ලියන හැටි හිතනවද මෙහෙම තමයි ලියන්නේ කියලා නෑ ඒ අකුරු ලියනවා කියන්නේ පුතේ අවිඥානික ක්‍රියාවක් හැබැයි ඒක ආරම්භයේදී අපි පුංචි කාලේ එක වසරේදී පෙර පාසලේදී අකුරු ලියනවා කියන එක සවිඥානිකයි. සවිඥානික ක්‍රියාවක් කාලයක් තිබිලා දැන් ඒක අවිඥානික ක්‍රියාවක් බාටපත් වෙලා. ඒ ඉබේම කරගෙන යනවා. අපි කාගෙන්වත් අහන්නේ නැහැ ලියාගෙන යනවා. අකුරු හැඩ ලස්සනට ලියවෙනවා. එහෙනම් පුංචි කාලේ අකුරු ලස්සනට බෝල අකුරු ලියන්න ගත්තොත් සවිඥානික ක්‍රියාවක් විතර ලිව්වොත් පස්සේ කාලේදී ඒවා අවිඥානික ක්‍රියාවක් බාටපත් වෙලා ඉබේම කරනවා පුතේ. අපි හිතලා කරන්නේ නැහැ. ඊට පස්සේ මොලේ මැදිහත් වෙලා ඒක කරගෙන යනවා. අපි හිතන්න ඕනේ නැහැ. දැනුවත් මනසේ මැදිහත් වීම අවශ්‍ය නැහැ එතකොට. නිකම්ම කරන්න පුළුවන්. එහෙනම් සවිඥානික ක්‍රියාවක් අවිඥානික ක්‍රියාවක් බාටපත් කරනවා. එහෙනම් අපි max speed with positive thinking වැඩසටහනදී අපි මොකද්ද කරන්නේ? මුලින්ම සවිඥානික ක්‍රියා තියෙනවා. දැන් ඒවා අවිඥානික ක්‍රියා බාටපත් කරන එක තමයි කරන්නේ. හිතන්නකෝ ධනාත්මක චින්තන වැඩපිළිවෙලක් අවිඥානික ක්‍රියාවක් බාටපත් කරනවා. මතකද? ජම්පින් ඕවර් ද රිවර් එක අවිඥානික ක්‍රියාවලියක් බාටපත් කරනවා. මොකක් වෙයිද? අන්න එහෙම මොලයකට කියලා පුතේ පොසිටිව් බ්‍රේන් එකක් කියලා. දැනුවත් මනසේ මැදිහත් වීමකින් නෙවෙයි. ඒක පොසිටිව් දැන් බ්‍රේන් එක පොසිටිව් වෙන්න නම් ඒක අවිඥානික ක්‍රියාවක් බාටපත් වෙන්න ඕන. මුලදී දැනුවත් මනසේ මැදිහත් වීමකින් අපි ජම්පින් ඕවර් ද රිවර් එක ජම්පින් ඕවර් ද රිවර් කියලා එහෙම ඒකට පුරුදු වෙනවා. හොඳට පුහුණු වුණාට පස්සේ පුතේ බ්‍රේන් එක ඒක අවිඥානිකව කරනවා. දැනුවත් මනසේ මැදිහත් වීම අවශ්‍ය නැහැ. ඉබේම වෙනවා. තප්පර ගාණෙන් වෙනවා පුතේ. එහෙනම් එහෙම මොලයක් හදා ගන්න ඕන. එහෙම මොලයක් හදා ගන්න ඕන ඒක හරි කල්පනාවෙන් දැනුවත්ව කරන්න ඕන. එහෙනම් සවිඥානික ක්‍රියාවක් අපිට වැදගත් ධනාත්මක එකක් හොඳ එකක් අවිඥානික ක්‍රියාවක් බවට පත් කරගන්න අපි ගන්න ක්‍රියාවලියත් සවිඥානික ක්‍රියාවලියක්. ඔන්න තේරුණාද පැහැදිලිද? එහෙම කරනවා. එහෙනම් අපි max speed with positive thinking කියලා කියන්නේ පුතේ meditation program එකක් වගේම මේක
සවිඥානික ක්‍රියාවලියක් අවිඥානික ක්‍රියාවලියක් බවට පත් කරන සවිඥානික වැඩක්. පැහැදිලිද මම කියපු දේවල් හැම එකක්ම? පැහැදිලි සර්. පැහැදිලි. එහෙනම් සවිඥානික ක්‍රියා අවිඥානික ක්‍රියා කියලා ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. හොඳට පැහැදිලි කරලා දුන්නා. මොකද්ද වෙනස? එතකොට අපේ මුල් කාලෙදී පුංචි කාලෙදී තිබුණු සවිඥානික ක්‍රියා කාලයක් තිස්සේ හොඳට ඒව කරපු නිසා දැන් ඒවා අපිට අවශ්‍යත් නිසා ඒවා අවිඥානික ක්‍රියා බවට පත් වෙලා තියෙනවා. එකක් තමයි අකුරු ලියන එක. අනිත් එක කියවන එක. අපි කියවන්නේ පුතේ. පොතක් බලන්න කියවනකොට අපි අකුරු ගැන හිත හිතා ගලප කියවන්නේ නැහැ. ඔය කියවගෙන යනවා මිස දකින්නකොටම කියලාත් කියවන්නේ පුතේ. ඒක අවිඥානිකයි. කතා කරන එක පුංචි ළමයි කතා කරන්නේ හිත හිතා කල්පනා කර වචන හුරු නැහැනේ. හැබැයි ඒක කාලයක් තිස්සේ කරනකොට අන්න මේ සිංහල භාෂාව කතා කරන එක අවිඥානික ක්‍රියාවක් බවට පත් වෙනවා. දැන් මම මේ කතා කරන්නේ අවිඥානික ක්‍රියාවක්. හැබැයි කතා කරන මාතෘකාව ගත්තොත් මම ඒක කල්පනා කරලා හිතලා ප්ලෑන් කරලා තමයි මාතෘකාව හදාගෙන ඒ වචන ටික ගොනු කරගන්නේ. ඒක සවිඥානිකයි. හැබැයි කතා කරනකොට ඒක අවිඥානිකව තමයි සිද්ධ වෙන්නේ. හිත හිතා කල්පනා කර කරන්නේ නැහැ පුතේ. හරි. එහෙනම් මේ ගැන තමයි අපි අද කතා කරේ. එහෙනම් දරුවෙක්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය ඉගෙන ගන්නවා කියන එකත් පුතේ සවිඥානික ක්‍රියාවක් විදිහට තිබෙන්න ඕනේ අවිඥානික ක්‍රියාවක් විදිහට. දැන් ඉස්කෝලේ ගිහලා හොඳට ඉගෙන ගන්නවා. දක්ෂ ළමයෙක්ගේ පුතේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ අවිඥානික ක්‍රියාවක්. ඒක නිකන් ඉබේම වෙනවා යාගේ. හිත හිතා මහන්සියෙත් නැහැ කල්පනා කරන්නේ නැහැ. හරිම ආස්වාවෙන් කරන්න පුතේ අවිඥානික ක්‍රියාවක් සිදු වෙනකොට ඒක නිකන් හරිම සතුටුයි අපිට. හරි එහෙනම් දැන් අපි හිතන්නකො මෙහෙම ඔන්න සිංහල පාඩම ඉගෙන ගන්නවා. එතකොට සිංහල පාඩම ඉගෙන ගන්නවා කිව්වහම සිංහල ගුරුතුමා හිල උගන්වනවා. ඔයා ඉගෙන ගන්නවා ඒ වෙලාවේදී. ඒක සවිඥානිකයි. හැබැයි ඒ සවිඥානික ක්‍රියාව ඇතුලේ අවිඥානික ස්වභාවයක් තියෙනවා. දැනුවත් මනසේ වුණාට දැන් මේක ඇඟ ඇතුලෙන්ම මේක හොඳටම යනවා වැඩේ නිකන්. ඒක නිකන් මේ අවිඥානික බවට පත් වෙලා. නිකන් එතකොට අපි හැම මොහොතම වැඩ කරනකොට ඒක ඇතුලේ සවිඥානික ක්‍රියා ඇතුලේ අවිඥානික ස්වභාවයන් තියෙනවා. අවිඥානික ස්වභාවයන් ඇතුලේ සවිඥානික ස්වභාවයන් තියෙන්න පුළුවන්. මොකද ගොඩක් කල්පනා කරලා බලන්න එහෙම තියෙන්න පුළුවන්. හොයලා බලන්නකෝ. හරි. එහෙනම් දැන් පැහැදිලි. හරි. එහෙ ඊට පස්සේ පුතේ මෙන්න මේ සවිඥානික ක්‍රියා හරිද? අපි නැවතත් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මෙන්න මේවා. හරිද? මේ තියෙන සවිඥානික ක්‍රියා මෙන්න මේවා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරිද? මෙන්න බලන්න මම බෙදලා පෙන්නන්නම් ඉන්නකෝ. ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා මොනවද? මෙන්න මේ ක්‍රියාව පුතේ. ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඔන්න මම ඔයාලට පෙන්නන්නම් ඒක අරගෙන. මේ පැත්තේ මම ඒක ගහලාම තිබ්බා. මෙන්න පුතේ ප්‍රධාන කොටස් දෙක. මෙන්න බලන්න. ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. මෙන්න අරමුණු සහගත ක්‍රියා සහ අරමුණු සහගත නොවන ක්‍රියා. මේක හරි වැදගත් පුතේ. සවිඥානික ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. අරමුණු සහගත ක්‍රියා සහ අරමුණු සහගත නොවන ක්‍රියා. මොකද්ද ඒකේ තේරුම? හරි. හිතන්නකෝ දැන් ඔයා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න කලින්ම ඇයි ඔයා ඉගෙන ගන්න කියලා ඔයා දන්නවා? මේ ඉගෙන ගන්නවයි කියලාත් දන්නවා. ඔයාට අරමුණක් තියෙනවා. ඔයා කැමති මම ආසයි මේ සමාජයට ලොකු සේවයක් කරන්න. මම කැමති විද්‍යාඥයෙක් වෙන්න. මම ටීචර් කෙනෙක් වෙන්න කැමතියි. මම ડોක්ටර් කෙනෙක් වෙන්න කැමතියි. මගේ අරමුණ ප්‍රධාන අරමුණ ඒක. ඒ අරමුණට තමයි මම ටිකින් ටික ලං වෙන්නේ. ඒ අරමුණට ලං වෙනකොට ඊට මෙහා තියෙනවා තා පුංචි කඩයින් පසු කරන්න. එහෙනම් තමන් මේ මොකද්ද කරන්න කියලා දන්නවා. අරමුණු සහගත ක්‍රියාවක්. එතකොට අපි මේකට කියනවා සවිඥානික ක්‍රියාවක්.
ඒක අරමුණක් තියෙනවා. මම මේක කරන්නේ මෙන්න මේ වෙනුවෙන්. මේ ඉගෙන ගන්න අනාගතේ විද්‍යාඥයෙක් වෙන්න ඕන නිසා. හරි. ඒකට අරමුණු සහගත ක්‍රියා කියලා කියනවා. අරමුණක් තියෙනවා ඒ කරන වැඩේට. හරි. දැන් හිතන්නකෝ මෙහෙම අරමුණු සහගත නොවන සවිඥානික ක්‍රියා මොනවද? ඒවා සවිඥානිකයි. මේ ක්‍රියා වර්ග දෙකම සවිඥානිකයි. හරි. එතකොට අරමුණු සහගත ක්‍රියා සවිඥානිකයි. අරමුණු සහගත නොවන ක්‍රියා ඒවා සවිඥානිකයි. හරි. මොනවද අරමුණු සහගත නොවන ක්‍රියා? ඔන්න ළමයි සෙල්ලම් කරනවා. ක්‍රීඩා පිටිනේ සෙල්ලම් කරනවා. ඔයා පැත්තකට බලාගෙන ඉන්නවා. දැනුවත් මනසේ මැදිහත් වීමකින් කරන්නේ සවිඥානිකයි. බලාගෙන ඉන්නවා. දැන් ඒක අරමුණක් තියනවද? මමත් අනාගතයේදී මේ වගේ ක්‍රීඩකෙක් වෙනවා. එහෙම අරමුණක් තියෙනවා නම් ඒ බලාගෙන ඉන්න එකෙන් ඔයා මොන හරි ඉගෙන ගන්නවා. ඔයාගේ ඉලක්කයට යන්න. අනාගතයේ ජයග්‍රහණය ලබන්න. එතකොට ඒක අරමුණු සහගත ක්‍රියාවක්. හැබැයි නිකන් අපි බලාගෙන ඉන්නකොට එහෙම අපිට අරමුණක් නැහැනේ. අපේ අරමුණ වෙන එකක් නේ. අපි නිකන් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ සතුටකුත් ලබනවා බලාගෙන ඉන්නකොට. ඒක අරමුණු සහගත ක්‍රියාවක් නෙවෙයි. නිකන් බලාගෙන ඉන්නවා. සවිඥානිකයි. හිතන්නකො මෙහෙම ළමයි සරුංගල් උඩ යවනවා. දැන් සරුංගල් උඩ යවනකොට ඔයා මොකද ගන්නේ? බලාගෙන ඉන්නවා. නේ අර සරුංගලේ ගොඩක් උඩ යනවා. හරි කිවල් ගේවන්න බහන දිගයි ලාට් පාට ලස්සන සරුංගලයක්. උඩ යනවා. මේ ෂෝක් නේ. බලාගෙන ඉන්නවා ඒ දිහා. අර බලන්න අර ළමයා හරි ආසාවෙන් වැඩේ කරන්නේ. දැන් ඉතින් මේකේ සවිඥානික ක්‍රියාවක්. හැබැයි ඔයාට අරමුණක් තියනවාද? අරමුණු සහගත ක්‍රියාවක්ද? දැන් මේකේ මොකක් හරි ඔයාගේ ඉලක්කයක් තියෙනවද අනාගතේ? එහෙම එකක් නෑ. සවිඥානික ක්‍රියාවක් වුණත් මේක අරමුණු සහගත ක්‍රියාවක් නෙවෙයි. හැබැයි ඔයා ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්නකොට ඒක පුතේ සවිඥානික ක්‍රියාවක් වගේම අරමුණු සහගත ක්‍රියාවක්. ඇයි අනාගතේ යම් දෙයක් ඉටු කර ගැනීම උදෙසා ඔයා කරන අරමුණක් එක්ක කරන ක්‍රියාවක්. එහෙනම් අරමුණු සහගත ක්‍රියා සහ අරමුණු සහගත නොවන ක්‍රියා කියලා මේ ක්‍රියාවන් දෙකට සවිඥානික ක්‍රියාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පැහැදිලිද මේ කාරණාව? පැහැදිලිද පුතේ? ඔව් අරමුණු සහගත ක්‍රියා අරමුණු සහගත නොවන ක්‍රියා. එහෙනම් ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න එක අරමුණු සහගත ක්‍රියාවක්. අරමුණු සහගත ක්‍රියාවක් නැවත නැවත කරනකොට ඒක දන්නේව නැතුව අවිඥානික ක්‍රියාවක් බවට පත් වෙනවා. අවිඥානික ක්‍රියාවක් බවට පත් වුණොත් එහෙම ඒකෙන් ගැලවෙන්න හම් වෙන්නේ නැහැ පුතේ ලේසියෙන්. හොඳේ ලේසියෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න පුළුවන්. හැබැයි ගැලවෙන්න බෑ පුතේ. ඒක ලේසියෙන් අයින් වෙන්නෙත් නැහැ. දැන් ඔයා අරමුණු සහගත ක්‍රියාවක් සවිඥානික ක්‍රියාවක් විදියට නැවත කරනකොට එක දවසක් දෙකක් නෙවෙයි ඉතින් අවුරුද්දක් විතර කරනකොට ඒක පුතේ අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙලා ඊට පස්සේ පුතේ නවතින්නේ නෑ යනවා හිතා ගන්න බෑ. හොඳ පැත්තට ගියොත් ඉතින් හොඳ පැත්තටම තමයි යන්නේ පුතේ. ආයි විද්‍යාඥයෙක් වෙලම තමයි නවතින්නේ. කාටවත් වළක්වන්න බෑ පුතේ. මොකද ඒක අවිඥානික ක්‍රියාවක් බවට පත් වෙලා දැන්. යනවා ලොකු ගමනක්. හැබැයි නරක පැත්තට ගියොත් ඉතින් නරක පැත්තටම තමයි යන්නේ. ඉතින් ලේසියෙන් බෑ ගලව ගන්න හොඳේ. එහෙනම් ගලව ගන්න නම් එතනින් යාව නිදහස් කරන්න නම් විශේෂ වැදිහත් වීමක් කරන්න ඕන. විශේෂ වැදිහත් වීමක් පුනරුත්ථාපනය කරන්න වෙනවා. විශේෂ වැදිහත් වීමක්. නරක පැත්තට ගියොත් ගලව ගන්න පුනරුත්ථාපන. හොඳ පැත්තට යනවා නම් ප්‍රශ්නයක් නෑ පුතේ. හොඳයි ඉතින් නේ හොඳ පැත්තට විද්‍යාඥයෙක් වෙන්නේ නා යන් ඕවයන් අලුත් නිර්මාණ කරා එතකොට නේද? දැන් ඔය හැම විද්‍යාඥයෙක්ම පුතේ විද්‍යාත්මක චින්තන ධාරාව හොඳට පුරුදු පුහුණු වෙලා ඒක අවිඥානික තත්ත්වයටපත් වෙනවා. අන්න එහෙමපත් වුණාම පුතේ දැනුවත් මනසේ මැදිහත් වීමක් නැතුව ඔය වෙනවා. නිදිය ගත්තට පස්සේ පුතේ නිින්දෙදිත් ඒක සිද්ධ වෙනවා. එයා දන්නේ නැහැ. එයා නිදි. හැබැයි අර අවිඥානික ක්‍රියාවලිය සිදු වෙනවා. සිදෙල උදේ පාන්දර ඇහැරෙනකොට ප්‍රශ්නෙට උත්තරය ඇවිදින්න. නිදිය ගත්තාම තමයි ප්‍රශ්නේ විසඳෙනවා. විසඳෙලා උදේ ඇහැරෙනකොට විද්‍යාඥයාට උත්තරේ එනවා. මේක කරන්නේ මෙන්න මෙහෙමයිනේ. කියලා උත්තරේ එනවා. හොඳ නැද්ද එහෙම දෙයක් වාගේ ඉගෙනුම් ක්‍රියාවලියට සිදු වුණොත් 9 පන්තිදීම පුළුවන් පුතේ සාමාන්‍ය පෙළේ භාගය ලියලා පාස් වෙන්න. ඉහළ සමාර්ථයක් ගන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕනේ? අරමුණු සහගත ක්‍රියාවලියක් ඒක සවිඥානිකයි කියලා දැනගන්න ඕන. අරමුණු සහගතයි කියලා දැනගන්න ඕන. හිමින් සරේක කරගෙන යන්න ඕන. කරගෙන යනකොට ඒක අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙනවා. එහෙනම් ඒක හැම අවිඥානික ක්‍රියාවලියක් බවට ඒකපත්
කරගන්න නම් ඒක පත් කරගන්න එකට විරුද්ධව සිදුවෙන බලවේග මොනවද? ඒකට එරෙහිව සිදුවෙන ක්‍රියාකාරකම් බලවේග මොනවද කියන එක ඔයා හරියට හඳුනා ගන්න ඕන. ඒක ලේසියෙන් හිමපත් වෙන්න බෑ. හොඳද? අපි එහෙම දෙයක් කළා ඒ தත්ත්වයටපත් වෙන්න හදනකොට ඒකට විරුද්ධව විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. එහෙම කරන්න දෙන්නේ අපිට. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් පාසල් පද්ධතිය ගත්තාම මේ සමස්ත පාසල් පද්ධතියම ඉඩ දෙන්නේ නැහැ පුතේ. ලේසියෙන් විද්‍යාඥයෙක් වෙන්න. විද්‍යාත්මක චින්තන ධාරාව විද්‍යාඥයෙක් වෙන්න යන ගමන් මඟ සවිඥානික தත්ත්වයේ ඉඳලා අවිඥානික தත්ත්වයට පත් කරගන්න ඉඩ දෙන්නෙම නැහැ. හැබැයි අපි මේක දැනුවත් වුණොත් අම්මා තාත්තා මේක දැනුවත් වුණොත් අන්න පුතේ ආයි විද්‍යාඥයෙක් වෙලම තමයි නවතින්නේ. අනිවාර්යෙන් වෙනවම තමයි. ඇයි අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වුණොත් පුතේ ඔයාටවත් බෑ ඒක පාලනය කරගන්න. ඔන්න කොටිම කියනවා නම් දැන් මම විද්‍යාඥයෙක් වෙන්නේ එහෙම බෑ නෑ කියන්න බෑ. දැන් ඒක අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙලා. හරිද? වෙනවම තමයි. මිනිස් මොලේ කියන්නේ පුතේ පුදුම වස්තුවක් ඇත්තටම. හරි ඊට පස්සේ මේ අරමුණු සහගත ක්‍රියා නැවතත් පුතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඔන්න බලන්නකො අරමුණු සහගත ක්‍රියා මෙන්න මේවා මේ තියෙන්නේ මං උඩින්ම පෙන්නුවේ අරමුණු සහගත ක්‍රියා මෙන්න මේවා මෙන්න මේක පුතේ නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අරමුණක් තියෙනවා නම් මේක නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද? අරමුණු කියන තැනට සැලසුම් කියලා දාගන්න ඕන. ඔන්න අරමුණු කියන තැනට සැලසුම් කියලා දාගන්න. අරමුණු සහගත ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට අරමුණු සහගත නොවන ක්‍රියා හැම එකක් බෙදෙන්නේ නැහැ පුතේ. එච්චරයි. ඒක තවදුරටත් බෙදෙන දෙයක් නැහැ. අරමුණු සහගත ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සැලසුම් සහගත ක්‍රියා සහ සැලසුම් සහගත නොවන ක්‍රියා කියලා. ඔන්න සැලසුම් සහගත ක්‍රියාවක් කියන්නේ මොකක්ද? හරිද? හිතන්නකෝ මෙහෙම. හිතන්නකෝ දැන් අපි ගෙයක් හදනවා. හිතන්නකෝ දැන් ඔයාගේ අම්මා තාත්තා සල්ලි එකතු කරගෙන බඩු මුට්ටු ගෙනා ගෙයක් හදන්න ඕන අපිට අලුත් ගෙයක් හදන්න ඕන කියලා කියනවා. හරි. ගේ හදන්න කලින් මොකක්ද හදන්නේ? ගේ හදන්න කලින් පුතේ අපි බලන්න මොකක්ද අම්මලා හදන්නේ කියන්නේ ගේ හදන්න කලින් මොකද කරන්නේ? ගේ හදන්න කලින් ප්ලෑන් එකක් හදනව නේද? සැලැස්මක් හදනව නේද? ගේ සැලැස්ම. ගේ ප්ලෑන් එක වෙන්න කාමර 3ක් තියෙනවා, බාත්රූම් එකක් තියෙනවා, මෙහෙම තියෙනවා, මෙහෙම තියෙනවා කියලා අපි හොඳ ආකිටෙක්චර් කෙනෙක් හම්බ වෙලා, ගෘහ නිර්මාණ ශිල්පියෙක් හම්බ වෙලා අපි ගේ ප්ලෑන් එක අඳිනවනේ. එහෙම නේද පුතේ? අඳිනව නේද? ඔව් සර්. එහෙම අඳිනවා. ඒ කියන්නේ සැලැස්මක් අඳිනවා. අපි එහෙනම් ඒ වගේ ක්‍රියාවන් වලට කියනවා සැලසුම් සහගත ක්‍රියාවක් කියලා. සැලැස්මක් තියෙනවා. ඒ කියන්නේ හැදෙන්න කලින්ම දන්නවා හැදෙන්නේ මොකද්ද කියලා. ගේ හදන්න කලින් දන්නවා මේ තාම ගේ ගේ ඉඩම සුද්ධ කරලා නැහැ. ඉඩම විතරයි බැලුවේ. හැබැයි දන්නවා මේකේ මෙච්චර කාලයකට පස්සේ මේකේ කාමර මෙතන 3ක් තියෙනවා. කාලෙකුත් තියෙනවා. සැලසුම් හදනකොට පුතේ කාලයක් තියෙනවා. ගේ හදලා ඉවර කරන්න කොච්චර කාලෙද? අවුරුදු 2කින් ඉවර කරනවා. අවුරුදු 2කට පස්සේ මෙතන කාමර 2ක් තියෙනවා. මෙතන තමයි සාලේ තියෙන්නේ. මෙන්න මෙහෙම පුතේ සැලැස්මක් හදනවනේ අපි. එහෙනම් අරමුණු සහගත ක්‍රියා නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සැලසුම් සහගත ක්‍රියා සහ සැලසුම් සහගත නොවන ක්‍රියා. අරමුණු සහගත ක්‍රියාවක් තමයි. දැන් ගොඩක් අයට අරමුණු සහගත ක්‍රියා තියෙනවා. මම අනාගතයේ දොස්තර කෙනෙක් වෙනවා. අරමුණු සහගත ක්‍රියාවක්. සවිඥානිකයි. හැබැයි සැලසුමක් නැහැ. සැලසුම් සහගත නැහැ. ඒ කිසිම සැලැස්මක් නැහැ. නිකන් අරමුණ විතරක් තියාගෙන ඉන්නවා. පුතේ අරමුණක් විතරක් තියුණාට ඒක පළ දරන්නේ නැහැ. පළ දරන්න පුළුවන් බොහෝ වෙලා සමහර ගොඩක් දුරට පළ දරන්නේ නැහැ පුතේ. මොකද පළ දරන්න නම් ඒකට සැලැස්මක් ඕන. සැලැස්මක් නැති අරමුණු සහගත ක්‍රියාවක් කියන්නේ නිකන් රෝද නැති වාහනයක් වගේ. රෝද නැහැ වාහනයක් තමයි. යන්න බෑ පුතේ ඉස්සරහට. හිතන්න යන්න බෑ කියලා. වැඩක් නැහැ. වැඩක් නැහැ. අරමුණ විතරයි. එහෙනම් අරමුණක් තියෙනවා නම් සැලැස්මක් හදන්න ඕන. ප්ලෑන් එකක් හදන්න ඕන. හදන්න කලින් දන්නවා මේ කාලේ වෙනකොට මේක හැදෙනවා. මේක මෙන්න මෙහෙමයි වෙන්නේ. මේ මෙහෙම පියවර කිහිපයකින් මෙහෙම කරනවා මෙහෙම කියලා සැලැස්මක් හදනවා. සැලසුම් සහගත ක්‍රියා කියලා අපි මේකට කියනවා.
සැලසුම් සහගත නොවන ක්‍රියා තියෙනවා. හරිද? සැලැස්මක් නැහැ. නිකන් කියනවා අපි මෙහෙම කෙනෙක් වෙනවා. අපිත් අරමුණක් තියෙනවා. අපි ඉගෙන ගන්න අරමුණක් තියෙනවා අපිට. ඈ අපි අනාගතේ මම ටීචර් කෙනෙක් වෙනවා. අහන්නකෝ කට්ටිය. සැලසුම් මොකක්ද? සැලැස්මක් නැහැ. මොනවද කරන්නේ? කොහොමද කරන්නේ? කොච්චර ප්‍රමාණයක් කරනවද? ඒ ප්ලෑන් එකක් හදලා තියෙනවා උදේ. එහෙනම් අරමුණු සහගත ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදුණා. සැලසුම් සහගත ක්‍රියා සහ සැලසුම් සහගත නොවන ක්‍රියා කියලා. ඒතර සැලැස්මකුත් හදාගෙන අරමුණක් තියෙනවා නම් ඒකට සැලැස්මකුත් හදාගෙන ඒ සැලැස්මට අනුව වැඩ කරගෙන යනකොට සමහර වෙලාවෙදී ඒ හදපු සැලැස්ම පොඩි පොඩි වෙනස්කම් වලට ලක් කරනවා. ඒක තවදුරටත් තහවුරු කරගන්න තවදුරටත් ශක්තිමත් කරගන්න ඕන නිසා ඒ අවස්ථාවට ගැලපෙන විදිහට පුංචි පුංචි වෙනස්කම් කරගෙන තව ඒක ශක්තිමත් කරගන්නවා. එහෙම කරගෙන තමයි වැඩ කරන්නේ. එහෙම කරගෙන යනකොට දන්නේම නැතුව මේ සවිඥානික අරමුණු සහගත සැලසුම් සහගත ක්‍රියාව දන්නේම නැතුව පුතේ අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඊට පස්සේ පුතේ ගමන නවත්තන්න බෑ. ඔයා ඒ ක්‍රියාව කරන මොලේටවත් ඒ ගමන නවත්ත ගන්න බෑ පුතේ. එහෙම නවත්තනවා නම් යාව එක්කගෙන ඇවිදilla වෙනම පුනරුත්ථාපනය කළා තමයි නවත්තන්න ඉන්නේ. ඒක මාස දෙකකින් තුනේ අවුරුදු දෙක තුනක් පුනරුත්ථාපනය කරන්න ඕන. සමහර ඒවා තියෙනවා පුතේ පුනරුත්ථාපනය කරන්නත් බෑ. විද්‍යාත්මක චින්තනයට කවුරු හරි අනුගත වෙලා විද්‍යාඥයෙක් වෙන්න ඕනෑ කියලා අරමුණු සහගත සැලසුම් සහගත ක්‍රියාවක් හදාගෙන එයා දිගටම වැඩේ කරගෙන ගියොත් පුතේ එයාව අරන් ඇවිදilla පුනරුත්ථාපනය කළවත් බෑ වෙනස් කරන්න. වෙනස් කරන්න බෑ එයාව. ඒක හරියට පුතේ බිත්තරයක් රැකලා කුකුල් පැටියෙක් හැදුවොත් එහෙම ඒ කුකුල් පැටියා නැවත බිත්තරයක් කරන්න බෑ නේද? බෑනේ පුතේ. බෑනේ. අන්න ඒ වගේ තමයි. එක පැත්තකට විතරයි ඒක සිද්ධ වෙන්නේ. ඒ විද්‍යාත්මක චින්තන ධාරාවට අනුගත වුණාට පස්සේ නැවත එතනින් යාට ඉවත් වෙන්න බෑ පුතේ. ඒක බිත්තරේ කුකුල් පැටියා වුණා වගේ තමයි. කුකුල් පැටියෙක් වුණාම මේ නැවත කුකුල් පැටියාට හිතනවා නම් මම බිත්තරේ වෙන්න ඕන. දැන් මේක හරියන්නේ නැහැ බිත්තරේ වෙන්න බෑනේ පුතේ. එක පැත්තකට විතරයි සිද්ධ වෙන්නේ. එහෙනම් සවිඥානික අරමුණු සහගත සැලසුම් සහගත ක්‍රියාවක් අවශ්‍යයි පුතේ විද්‍යාඥයෙක් වෙන්න නම්. එහෙම ක්‍රියාවලියක් ඇතුලේ ඔයා ඒ කරගෙන යනකොට වැඩ කරගෙන යනකොට අර පුංචි කාලේ අකුරු ලියලා ලියාගෙන යනකොට දැන් ඔහේ ලියන්නේ. හිතන්නේ නැතුව ලියනවනේ. අයන්නනේ හිතන්නේ නැහැ නිකන් ලියනවා. ඇස් ව්‍යාගෙනවත් ලියන්න බුල. අන්න ඒ වගේ ඒක අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ නැවත ආපස්සට වැටෙන්නෙම නැහැ. ඔයාගේ බ්‍රේන් එක වැඩේ අතට අරගෙන බ්‍රේන් එක තමයි පුතේ ඒක දිගට කරගෙන යන්නේ. ඔයා නිදිය ගත්තට පස්සේ හුස්ම ගන්න ඔයාද? ඔයා හුස්ම ගන්න නැහැනේ. දැනුත් ඔයා හුස්ම ගත්තනේ. ඔයා හිතලා ගත්තේ නැහැනේ. අන්නේ හුස්ම ගන්නවා වගේ ක්‍රියාවක් බාටපත් වෙනවා පුතේ. ඒක අවිඥානික ක්‍රියාවක්. අන්න ඒ தත්ත්වයටපත් වෙනවා. එහෙම වුණාම තමයි අපි කියන්නේ බ්‍රේන් එක දැන් වැඩේ කරගෙන යනවා. මට කරන්න දෙයක් නෑ වගේ දැනෙනවා. හරිද? එතකොට මේ මොහොතේට මට වෙනත් ආකාරයේ සවිඥානික ක්‍රියා තියෙනවා. හරිද? එතකොට ඒක අවිඥානික ක්‍රියාවලියක් බාටපත් වෙනකොට මට වෙනත් ආකාරයේ සවිඥානික ක්‍රියා තියෙනවා. ඒ විද්‍යාඥයන්ට තියෙන සවිඥානික වෙනත් ක්‍රියා. හරිද? පැහැදිලිද? දැන් අකුරු ලියන ක්‍රියාවලිය ඉස්සර සවිඥානික ක්‍රියාවලියක් වුණාට දැන් ඒක අවිඥානිකයිනේ. හැබැයි දැන් මේ අවිඥානිකව ඒ අකුරු ලියනවනේ. හැබැයි ලියනකොට වාට රචන ලියන්න තියෙන උමනාව කියන්නේ සවිඥානික ක්‍රියාවක්. මට රචනයක් ලියන්න ඕන. ඒක සවිඥානිකයි. හිතා කල්පනා කරලා දැනුවත් කරන එකක්. හැබැයි රචන ලියනකොට අකුරු ලියනවා කියන්නේ අවිඥානික ක්‍රියාවක්. දැක්කද? සවිඥානික ක්‍රියා අවිඥානික ක්‍රියා ඔක්කොම එක ගොඩේ තියෙන්නේ. මේක හරියට තේරුම් ගන්න ඕන පුතේ. හරිද? එහෙනම් ඔන්න මම අද ඔයාලට කියලා දුන්නා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සවිඥානික ක්‍රියා, අවිඥානික ක්‍රියා කියලා. මිනිසුන්ගේ ක්‍රියාකාරකම, මිනිස් මොලේ සිදුවන ක්‍රියාකාරකම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ ආසේ සවිඥානික ක්‍රියා අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. අරමුණු සහගත ක්‍රියා සහ අරමුණු සහගත නොවන ක්‍රියා විදිහට. නැවත අරමුණු සහගත ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සැලසුම් සහගත ක්‍රියා සහ සැලසුම් සහගත නොවන ක්‍රියා විදිහට. මේක පුතේ හරිම වැදගත් පාඩමක්. හරිම වැදගත්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා යම් සවිඥානික ක්‍රියාවලියක් සැලසුම් සහගතව අරමුණු සහගතව සිදු කිරීම නිසා යම් මොහොතකදී ඒක අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒක අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වුනහම ඒක මත ඩිපෙන්ඩ් වෙනවා. ඒක මත ගොඩ නැගෙනවා තවත් සවිඥානික ක්‍රියා ටිකක්.
හරිද? හැබැයි යම් ක්‍රියාවලියක් අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙන්න නම් ඒ පත් වෙන්න යන අවස්ථාවේදී විශේෂයෙන්ම විද්‍යාත්මක චින්තනය වගේ දෙයක් අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙන්න නම් ඒක පත් වෙන්න යන අවස්ථාවේදී ඒකට විරුද්ධව ඒක නවත්තන්න ඒකට ඉඩ නොදෙන්න විවිධ බලපෑම් සිදු වෙනවා. ඒවා හරියට තේරුම් ගත්තොත් විතරයි හරියටම මේක අවිඥානික ක්‍රියාවලියක් බවට පත් කරගෙන විද්‍යාඥයෙක් වෙන්නවට පුළුවන්කම ලැබෙන්නේ. විද්‍යාඥයෙක් වෙන්න නම් විද්‍යාත්මක චින්තන ධාරාව පුතේ අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙන්නම ඕන. ළමේ පන්තියෙන් ඔයා O level සමත් වෙලා 11 ශ්‍රේණියට යන විට A level කරලා කැම්පස් යන්න නම් මේක අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙන්න ඕන මේ වැඩපිළිවෙල. එහෙම වුණොත් වළක්වන්න බෑ පුතේ. ඔයා නිින්දෙදිත් වැඩ කරලා මේ බාටපත් වෙනවා. ඔයා අනිදි මොකුත් දන්නෙත් නෑ. හැබැයි වැඩේ වෙනවා. පැහැදිලිද අද පාඩම? පැහැදිලි සර්. ඔව් මම මේක පැහැදිලිව විස්තරාත්මකව අත් එක්ක කතා කරා. මොකද මේක සංකීර්ණ දෙයක් පුතේ. ඉතාමත් වැදගත්. මේක හරිම වැදගත්. මං හිතන්නේ දෙමාපියොත් අහගෙන හිටියනම් උද්දුම වැදගත් මේක. ඒ නිසා මේකේ රෙකෝඩින් එක මම YouTube වලට දානවා. නැවත තවත් බලන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කෝල් කරන්න. මේ ගැන කතා කරන්න මාත් එක්ක. මෙතනින් එහාට අපි තවත් මේ ගැන කතා බහ කරනවා. හෙට කතා කරමු ඊටු ටික. හරි. එහෙනම් අද පාඩම නැවතත් මම කෙටියෙන් මතක් කරන්නම්. මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම මිනිස් මොළයේ මැදිහත් කරන ක්‍රියාකාරකම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සවිඥානික ක්‍රියා, අවිඥානික ක්‍රියා. සවිඥානික ක්‍රියා කියලා කියන්නේ දැනුවත් මනසේ මැදිහත් වීම ඇතුව කරන ක්‍රියා. අවිඥානික කියන්නේ දැනුවත් මනසේ මැදිහත් වීමක් නැතුව කරන ක්‍රියා. එතකොට අවිඥානික ක්‍රියාවන් නම් දැනුවත් මනසේ මැදිහත් වීමෙන් කරන්නත් පුළුවන් අපිට. එහෙම කරලත් ඒක මෙඩිටේෂන් කියලා කියනවා. භාවනා කරනවා කියලා කියනවා. හරිද? ඒව නිතර නිතර කරන්න අවශ්‍ය නැහැ. අපිට ඕන විවේකයක් ගන්න, පොඩ්ඩක් ශරීරය සැහැල්ලු කරගන්න පොඩි එහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි නිතර නිතර කරන්නේ ඒක වෙනමම ශේෂ්ත්‍රයක් අධ්‍යාපන ශේෂ්ත්‍රයට අයිති වෙන්නේ නැහැ. වෙනම පැත්තක්. හරිද? එතකොට සවිඥානික ක්‍රියා තමයි අපිට වැදගත් වන්නේ. සවිඥානික ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද? අරමුණු සහගත ක්‍රියා සහ අරමුණු සහගත නොවන ක්‍රියා. අපි මේ ක්‍රියාව කරන්නේ යම් කිසි අරමුණක් වෙනුවෙන්. ඒකට තියෙන ඉලක්කයක්, ටාගට් එකක්. ඒකට යන්න තමයි මේක කරන්නේ. අරමුණ එකයි. උදාහරණ ගත්තා අරමුණු සහගත ක්‍රියාවක් කියන්නේ අපි ඉගෙන ගන්නවා කියන්නේ අරමුණු සහගත ක්‍රියාවක්. අනාගතේ කවුරු හරි කෙනෙක් වෙන්න තමයි ඔයා වැඩ කරන්නේ. පුංචි ළමයි සරුංගල යනකොට ඒක දිහා බලාගෙන ඉන්නවා. ආනේ ෂෝක් ෂෝක් හරි ලස්සන සරුංගල කියලා. ඒක එතකොට අරමුණු සහගත ක්‍රියාවක් නෙවෙයි. හැබැයි සවිඥානික. ඊට පස්සේ අරමුණු සහගත ක්‍රියා නැවතත් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සැලසුම් සහගත ක්‍රියා සහ සැලසුම් සහගත නොවන ක්‍රියා කියලා. සැලසුම් සහගත ක්‍රියාවක් කියන්නේ හැදෙන්න කලින් දන්නවා හැදෙන්නේ මොකක්ද කියලා, හදන්නේ කොහොමද කියලා. සැලස්මක් තියෙනවා. හදිට ගියක් හදනකොට ප්ලෑන් එකක් අඳිනවා වගේ. හැදෙන්න කලින්ම දන්නවා මේක මෙහෙමයි. මෙච්චර කාලයකට පස්සේ තමයි මේක හැදෙන්නේ. ගේ හැදෙලා ඉවර වෙන අවුරුදු දෙකක් යනවා. ඒ අරමුණ තියෙනවා. අරමුණ වෙනස් වෙන්නේ නැහැ. සැලස්ම හැබැයි අපි වැඩේ කරගෙන යනකොට පොඩි පොඩි වෙනස්කම් වලට ලක් කරලා සැලසුම තවත් ශක්තිමත් කරනවා. දුර්වල කරන්නේ නැහැ. තව ශක්තිමත් කරනවා. සැලසුමක් එහෙම වෙනස් කරගන්න පුළුවන්. වැඩේ කරගෙන යනකොට ඒකේ තවත් ශක්තිමත් කරලා ඉතා ප්‍රබල විදියට සැලසුම ගොඩනගන එක තමයි මේ පුංචි පුංචි වෙනස්කම් වලින් අපි කරන්නේ. එහෙනම් අරමුණු සහගත ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. සැලසුම් සහගත ක්‍රියා සහ සැලසුම් සහගත නොවන ක්‍රියා. සැලසුම් සහගත නොවන ක්‍රියා අයින් කළා දාන්න. ඒ වැඩක් නැහැ. අපිට වැදගත් තියෙන්නේ සැලසුම් සහගත ක්‍රියා. එහෙනම් ඔයාලා විද්‍යාඥයෙක් වෙන්න ඕන නම් මෙන්න මේ විද්‍යාත්මක චින්තන ධාරාවට අනුව හිතන එක අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙන්න ඕනේ. එහෙමපත් වුණු අය තමයි පුතේ විද්‍යාඥයෝ බවට පත් වෙන්නේ. අනිත් අය විද්‍යාඥයෝ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අවිඥානික ක්‍රියාකාරීත්වයක් බවට පත් වුනහම එහෙම වෙනවා. මොකද පුංචි කාලේ අකුරු ලිව්වා හිත හිතා කල්පනා කර කර අයන්න ලිව්වට දැන් ඒක හිත හිතා කල්පනා කරලා ලියන්නේ නැහැ. ටක් ගාලා ලියනවා. රචන ලියනකොට අයන්න ලියන්නේ නැහැ නේ කල්පනා කර කර. ඒක අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙලා. එහෙනම් විද්‍යාත්මක චින්තන ධාරාවක් මේ විදිහට අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වෙලා ඒක අරමුණු සහගත සැලසුම් සහගත ක්‍රියාවලියක් අවිඥානික ක්‍රියාවලියක් බවට පත් වුණොත් එයා විද්‍යාඥයෙක් වෙන එක කාටවත් වළක්වන්න බෑ. හැබැයි ඒ தත්ත්වයට පරිවර්තන වෙන්න යනකොට බාහිර බලපෑම් ගොඩක් ක්‍රියාත්මක වෙනවා. ඔයාගේ බ්‍රේන් එක ටාගට් කරගෙන ඒකට වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් ඒව හඳුනා ගන්න නැතුව ඒ தත්ත්වයටපත් වෙන්න බෑ. ඒක තමයි අමාරුම වැඩේ. එතනින් ගැලවෙන එක තමයි අමාරුම වැඩේ. ඒක ලේසි වුණා නම්
ලංකාවේ ඔක්කොම විද්‍යාඥයෝ. අමාරුම වැඩි. හැබැයි ඉපදෙන හැම කෙනෙකුටම කියන්නේ 99%කටම විද්‍යාඥයෝ වෙන්න පුළුවන්. 99%කට එක්කෙනෙකුට දෙන්නෙකුට මොකක් හරි කේස් එකක් නිසා බැරි වෙන්න පුළුවන්. හැමෝටම විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. හැබැයි අර බාහිර බලපෑම හරිම දුෂ්ට බලපෑම ඇවිදිලා මොලේට බලපෑම් කළා. මොලේට ඒක කරන්න දෙන්නේ නැහැ. මොලේ ප්‍රබලයි. හැබැයි ප්‍රබල වුණාට බාහිර බලපෑම ඉතා ප්‍රබල වුණොත් ඒක මොලේ ඒ තත්ත්වයට යන්න දෙන්න. මට හොඳටම දුවන්න පුළුවන් වුණත් පුතේ කකුල් දෙකට ගැට ගහලා දැම්මොත් එහෙම මට දුවන්න බෑනේ. සුසද්දිකා හොඳටම දිව්වා වුණත් කකුල් දෙක ගැට ගහලා ඉබ්බෙත් දැම්මොත් දන්වලක් දාලා දුවන්න බෑනේ නේ. අන්න ඒ වගේ තමයි. ඒ නිසා එහෙම වෙනවා පුතේ. අපේ බ්‍රේන් එකටත් ඒ වගේ කරනවා. විලංගු දානවා කියලා අපි කියන්නේ බ්‍රේන් එකට. ඈ බ්‍රේන් පියාපත් කපනවා කියලා කියන්නේ. ගිලෙන කුරුල්ලෙක්ගේ පියාපත් කපුවොත් කොහොමද ගිලෙන්නේ? එහෙනම් මොලේටත් තියෙන පුතේ මේ වගේ එකක්. මොලේත් පියාපත් කපලා දැම්මොත් විද්‍යාඥයෙක් දක්වා යාට ගිලෙන්න බැරි වෙනවා. හැබැයි මොලේට නැවත පියාපත් හැදෙනවා. කුරුල්ලා වගේ නෙමෙයි. හැදුනට පස්සේ ආයි කපනවා. කපනකොට ඊට පස්සේ හැදෙන්නේ නැතුව යනවා. ඒ නිසා හරියට තේරුම් ගත්තොත් දෙමාපියෝ විශේෂයෙන්ම මේක තේරුම් ගත්තොත් ළමයා විද්‍යාඥයෙක් කරනවා කියන එක සිම්පල් වැඩක්. සිම්පල් වැඩක්. හරි එහෙමනම් අද පාඩම අවසන් කරනවා පුතේ. අද පාඩම පිළිබඳව ඔයාගේ අදහස මොකක්ද? අද පාඩම ගැන ඔයාගේ අදහස. මම ටිකක් වේගෙන් පැහැදිලි කරා අන්තිම ටික. හරිම වැදගත් පාඩම්. හරිම වැදගත් නේද?